සියලු දෙනාට ජේසු පිටයි. සියලු දෙනාම මේ සැන්දෑ කාලේ ආදරෙන් පිළිගන්නවා. අපගේ තරුණ නමස්කාරය අපි ආරම්භ කරන්න සියලු දෙනාම දෙනෙත් වසාගමු. හලෙලූයා ශුති වේවා ස්වාමිනී. යහපත් වූ බලවන්ත නාසරිය ගැලවුම්කාර ධර්මිෂ්ඨ දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති කරලා යාඥා කරන මගේ දෙවි පියාණන් වහන්සේ අලුත් සතියක් ස්වාමින් වහන්සේ තවත් ස්වාමින් වහන්සේ සතියක ස්වාමින් අපි තරුණයන් හැටියට ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ නාමය ඔසවන්න ස්වාමින් වහන්සේ අපි සහෝදර සියලු දෙනා ස්වාමින් වහන්සේ එකතු වී සිටිනවා ස්වාමීනි මේ සැන්දෑ කාලයේ ආදර දෙවි පියාණන් වහන්සේ ඒ වගේම දෙවි පියාණන් වහන්සේ මේ নমස්කාර කාලයේ ස්වාමින් වහන්සේ ආරම්භ කරන්න ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව දුන් නිසා ස්තුති කරනවා පියාණන් වහන්සේ පටන් ගැනීමේ සිට අවසානයේ දක්වාම ස්වාමින් ඔබ වහන්සේ අප සමග සිටිමින් ස්වාමින් වහන්සේ ගායනා කරනවා සියලු සහෝදරයන්ගේ ජීවිත බාර කරනවා වාදනය කරනවා සියල්ලන්ගේ ජීවිත බාර කරනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ වචනය ප්‍රකාශ කරනවා දාසිය බාර කරනවා දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේ බලවත් දේ ස්වාමින් වහන්සේ මොහොන් තුළ ඔබ වහන්සේ කරමින් ස්වාමින් වහන්සේ මේ දේව අභිමුඛයට ස්වාමින් වහන්සේ මේ নমස්කාර කාලයට ඔබ වහන්සේ අත්ගසමින් ස්වාමින් වහන්සේ ආශිර්වාද කළ මැනව ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ වචනය කතා කරනවා දාසිය බාර කරනවා දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේ ඔහුගේ වචනය ස්වාමින් වහන්සේ බලවත් දේ ස්වාමින් වහන්සේගේ මුඛයෙන් ප්‍රකාශ කරන ඔබ වහන්සේගේ ස්වාමින් වහන්සේ මුඛයේ කරමින් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ බලවත් වචනේ ප්‍රකාශ කරන ඔබට ආශිර්වාද කරමින් අත ගැස්සෝ මැනව ස්වාමින් වහන්සේ මේ සියලු දේ ඔබට බාර කළ කැප කරනවා නාසරිය යේසුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් ආමේන් හලෙලූයා ශුති ස්වාමී හලෙලූයා ස්වාමී ඔබට මහිමය වේවා මගේ රාජ්‍යරුවන් ඔබ බලවත් වූ දෙවියන් වහන්සේ නිසා උන්වහන්සේට අපි ස්තුති කරමු සහෝදර සහෝදරිය අපි පැමිණ සිටිනේ උන්වහන්සේගේ නාමය ඔසවන්නටයි අපි දෑත් ඉහළට ඔසවලා උන්වහන්සේගේ නාමය ඔසවන්නට යනවා අපි ප්‍රීතිමත් වාසනාවන්ත තරුණ කැලක් මන්ද උන්වහන්සේ අප මැදේ සිටින නිසා අපේ ජීවිතවල රජකම් කරන්නේ ජීවමාන ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ හලෙලූයා ස්වාමී ඔබට මහිමය වේවා ගෞරවය වේවා ප්‍රශංසා වේවා ස්වාමී ඔබ බලවත් වූ දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේට ස්තුති ඔබට ගෞරවය වේවා ස්වාමී මහිමය වේවා ඔබ ශුද්ධයි බලවන්තයි මගේ රාජ්‍යරුවන් ඔබට මහිමය වේවා හලෙලූයා ස්වාමී අපි උන්වහන්සේගේ නාමය ඔසවනවා මෙනෙහි කරමු උන්වහන්සේ අපේ ජීවිතවල කළා වූ පුදුම දේවල් උන්වහන්සේ වේදනාවින්දේ අපේ පාපේ ශාපේ අපේ රෝගයෙන් අපව එළියට ගන්නයි ඒ විනාශයෙන් අපව එළියට ගන්නයි ඒ ධර්මිෂ්ඨ ජීවිතයකට අපව සබන්ටයි සහෝදර සහෝදරිය ඔබ සිහි කරන්න උන්වහන්සේ ඒ පුදුම බර කුරුසියක් උසලාගෙන ඒ වේදනාවින්දේ ඔබගේ මගේ ඒ පාපේ ශාපේ අපේ ශාප වලින් අපව එළියට ගන්නටයි උන්වහන්සේගේ පුදුම ප්‍රේමය අපි සිහි කරමින් උන්වහන්සේට ගායනා කරමු උන්වහන්සේට ගෞරවය දෙමින් මෙනෙහි කරමින් උන්වහන්සේට අපි ගායනා කරමු ඔබ කැමති නම් ඔබ දනගසන්න ඔබ කැමති නම් ඔබගේ දෑත් ඉහළට ඔසවන්න මන්ද අපි උන්වහන්සේට ඒ තරම් ගෞරවය දෙන්න ඕනේ මන්ද උන්වහන්සේ පමණයි අපව කලවගන්න අපිට ජය දෙන්න උන්වහන්සේ කුරුසිය වේදනාවෙන් සහෝදර සහෝදරිය
ධර්මිෂ්ඨ ජීවිතයකට මාව ඇතුල් කළා වූ මගේ රාජ්‍යරුව ඔබ නිසා ඔබට ස්තුතියි. ඔබ ඉදිරියම පුදුම ප්‍රීතියකින් ජීවත් වෙනවා ස්වාමී. ඔබ පුදුමාකාර දෙවියන් වහන්සේ. ඔබට මහිම වේවා. හලෙලූයා මගේ රාජ්‍යරුවනේ. ඔබට මෙනෙහි කරමින් උන්වහන්සේට ස්තුති කරන්ට. ඔබට මහිම වේවා. හලෙලූයා ස්වාමිනේ. ඔබ බලවත් වූ දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේට ස්තුති කියනවා. ඔබට ගෞරවය වේවා. හලෙලූයා ස්වාමිනේ. ඔබට මහිම වේවා. හලෙලූයා. හලෙලූයා සුදාත්මනේ. ඔබ වහන්සේ පුදුම ලෙස අප මැදේ ක්‍රියා කරන්නා වූ දෙවියන් වහන්සේ. මගේ ජීවිතය ඔබ පුදුම ලෙස බලවත් වූ ආලෝකයකින් පුරවන්නා වූ දෙවියන් වහන්සේ නිසා ඔබට ස්තුතියි ස්වාමිනේ. මහිම වේවා. හලෙලූයා ස්වාමිනේ. සුදාත්මනේ ඔබ වහන්සේ වඩින්න. අප මැදේ ඔබ වහන්සේ නවමාලේ පෙකින පුරවන්න දවස පුරවන්න කියලා ඔබ කියනවා. වන්ද සුදාත්මයන් වහන්සේ අප මැදේ
යනා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කියනවා. ඕ මගේ රාජ්‍යරුවනේ ඔබට මහිම වේවා. හලෙලූයා හලෙලූයා ස්වාමීනි. මහිම වේවා. හලෙලූයා ස්වාමීනි. ඔබට ප්‍රශංසා වේවා. හලෙලූයා. මහිම වේවා මගේ යේසුනි. ඔබ වහන්සේ අපට පැමිණෙන ප්‍රශ්න පීඩා ඒ අමාරු කමද්දේ ඔබ වහන්සේ අප සමග සිටිනවා. අපේ ප්‍රශ්න, අපේ රෝග, අපේ වේදනා පැමිණෙනවා මගේ යේසුනි. නමුත් ඔබ වහන්සේ අප සමග ඉන්න නිසා, ඔබ වහන්සේ අප මැදේ රජකම් කරන නිසා අපි ඒවලට නොසැලෙන්නේ ස්වාමී. ඔබ වහන්සේ තුල අපි ඒවල නොසැලී ඉදිරියට යනවා. ඔබ වහන්සේ අප මැදේ සිටින නිසා ඒ කුණාටු වලදී ඔබ වහන්සේ අප සමග සිටිනා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මගේ ශක්තිය ඔබයි ස්වාමීනි. මගේ විශ්වාසය ඔබ පමණයි මගේ රාජ්‍යරුවනේ. කුණාටු මැදේ ඔබ වහන්සේ මා සමග ඉන්න නිසා ඒ සෑම කුණාටුවක්ම මම ජය ගන්නවා. හලෙලූයා මගේ යේසුනේ ඔබට මහිම වේවා. හලෙලූයා හලෙලූයා ස්වාමී. ආමේන් මගේ යේසුනේ.
ඔබගේ ජීවිතයේ පුදුම දේවල් උන්වහන්සේ කරලා හලෙලූයා ස්වාමී මහිමය වේවා හලෙලූයා ස්වාමී ගෞරවය වේවා මහිමය වේවා ස්වාමී නමස්කාර වේවා හලෙලූයා ඔබට ප්‍රශංසා වේවා හලෙලූයා ස්වාමී උන්වහන්සේ උසස් සිංහාසනයේ වැඩ සිටිනා උදවියන් වහන්සේ හලෙලූයා ආමෙන් ස්වාමී මහිමය වේවා ගෞරවය වේවා හලෙලූයා මගේ යේසුනේ ඔබ වහන්සේ පමණයි අපේ ජීවිතවලට එළිය දුන්නා උදවියන් වහන්සේ හලෙලූයා මගේ රජුරුවනේ මහිමය දෙනවා ඔබ වහන්සේට ඔබ වහන්සේ තරම් අපට ආදරය කරන කෙනෙක් නෑ ස්වාමීනි ඔබ වහන්සේ මගේ ජීවිතේ කළා වූ පුදුම දේවල් මා සිහි කරනවා ස්වාමීනි ඔබ වහන්සේ පුදුම දේවල් මගේ ජීවිතේ කරා සහෝදර සහෝදරිය ඔබගේ ජීවිතේ උන්වහන්සේ පුදුම දේවල් කරන්නට ඇති ඔබ සිහි කරමින් මෙනෙහි කරමින් උන්වහන්සේට ගායනා කරන්න නමස්කාර කරන්න උන්වහන්සේගේ නාමය ඔසවන්න මන්ද උන්වහන්සේ පමණයි මුළු විශ්වයට අධිපතිකම් කරන විශ්වයේ අධිපති ආනන්ද වහන්සේ උන්වහන්සේ පමණයි මිනිසයාට ආදරය කරන්නා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ පමණයි මිනිසයාගේ ආදරේ ස්වාමී උන්වහන්සේට ගෞරවය වේවා හලෙලූයා ස්වාමී උන්වහන්සේ පමණයි මිනිසයව මැව්වා වූ දෙවියන් වහන්සේ ඔබට මහිමය වේවා හලෙලූයා ඔබට ගෞරවය වේවා හලෙලූයා ස්වාමීනි මහිමය වේවා හලෙලූයා හලෙලූයා ස්වාමීනි ඔබට නමස්කාර කරමු ඔබ වහන්සේට ගෞරවය දෙනවා ස්වාමීනි ඔබට මහිමය දෙනවා හලෙලූයා හලෙලූයා ස්වාමීනි ඔබට ප්‍රශංසා වේවා හලෙලූයා හලෙලූයා උන්වහන්සේට ස්තුති දෙමින් අපි ගායනා කරමු උන්වහන්සේ අපේ ජීවිතවල කළා වූ පුදුම දේවල් සිහි කරන් උන්වහන්සේ කරා වූ පුදුම දේවල් අපිට ගණින්ට බෑ මෙතකයි කියලා උන්වහන්සේට කියන්න බෑ ඕ ස්වාමීනි දාවිත් කියනවා දිව දහසක් තිබ්බත් මට මදි ඔබ වහන්සේගේ ගුණ ගායනා කරන්න කියලා අපි උන්වහන්සේට ගායනා කරමු උන්වහන්සේගේ නාමයෙන් හලෙලූයා ස්වාමී උන්වහන්සේ අපේ ජීවිත කරා වූ පුදුම දේවල් හලෙලූයා Amen.
අපි උන්වහන්සේගේ වචනය අසන්නට දැන් සූදානම් වෙමු. වචනය අසන පිණිස පාස්ටර් වසන්තිට ගෞරවයෙන් ආරාධනා කරනවා. හලෙලුයා හලෙලුයා උන්වහන්සේ කියනවා දෙන්නෙක්ද තුන් දෙනෙක් දෙන්නේ මැද්දේ උන්වහන්සේ ඉන්නවා කියලා. හලෙලුයා අපි දෙන්නෙකුට තුන් දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ මැද්දේ දෙවියන් වහන්සේ ඉන්න විශ්වාසවන්තව ඉන්නවා. හලෙලුයා මක්නිසාද උන්වහන්සේ බලවන්තයි. උන්වහන්සේ විශ්වාසවන්තයි. දරුවන්ගේ උපරිම දෙයින් දරුවෝ දෙවියන් වහන්සේව නමස්කාරය කරා. ස්වාමීන් වහන්සේ යහපත් ස්වාමීන් වහන්සේවට ප්‍රතිබල දෙන්න විශ්වාසවන්තව ඉන්නවා. හලෙලුයා අපි දෙවියන් වහන්සේගේ වචනය අසන්නට පෙතමින් අපි මොහොතක් දෙනෙත් වසාගෙන දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දෙවියන් වහන්සේගේ නාමයට යාක්ෂා කරමු. අපිට බොහෝසේ ප්‍රේම කරන අතිධර්මිෂ්ඨ වූ බලවන්ත වූ ස්වර්ගික පියාණනි, අද අලංකාර දවසක් ස්වාමිනී ඔබ වහන්සේගේ අභිමුඛයේ ඉන්නවා මගේ දෙවියන් වහන්සේ. ස්වාමිනී නමස්කාරය මැද්දේ ඉඳන් කතා කරන දෙවියන් වහන්සේ, අද දවසේ අසන සෙනඟට ඔබ වහන්සේ සූදානම් කළා පණිවිඩය, ඔවුන් ශක්තිමත් කරන, ධෛර්යමත් කරන, ඔබ වහන්සේට ලං කරන පණිවිඩය ස්වාමිනී ඔබ වහන්සේ කතා කළ මැනව කියලා ආක්ෂකන ඒ අය තුළ ස්වාමිනී දුර්වල ආත්ම ස්වාභිමත් වෙන පිණිස ආපයන්ගේ වහන්සේ ක්‍රියා කළ මැනව කියලා ආක්ෂකන බලාපොරොත්තුවක් නැති ජීවිතයට බලාපොරොත්තුවක් ගෙනෙන පිණිස ආක්ෂකන මේ තුළ ස්වාමිනී ඒ තන්නේ ජීවිත උදෙසා වහන්සේ සූදානම් කළා බලවත් දේ, අලංකාර දේ, උතුම් දේ දකින්න පිණිස දරුවන්ට ආශිර්වාදම කරන පිණිස ආක්ෂා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ඒ වගේම සෑම දවසකම ඔබට කියන වගේම කියන්නට තියෙනවා. ඒ තමයි සෑම සිකුරාදා දිනකම අපි මේ තරුණ හමුව තිබෙනවා. හැබැයි ලබන සතියේ මක්නිසාද මව් සභාව තුළ 23 24 25 අපේ නිරහාරය ආක්ෂාව තියෙන නිසා අපිට ලබන සතියේ අපේ නිරහාර කාලය නිසා අපිට මේක පවත්වන්නට වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි නැවතුණා කියලා නැහැ. අපි ඒක ඉදිරියට කරගෙන යනවා. ලබන සතියේ විතරක් අපි මොහොතකට නවත්තනවා. මග්නසද නිරහාර කාලය අත්‍යවශ්‍ය නිසා. ඉතින් ඔබට පුළුවන් ලබන සතියේ ඊළඟ සතියේ අමතක කරන්න නැතුව ඔබ සහභාගී වෙන්න. ඒ විතරක් නෙමෙයි ඔබ යම් දන්න යම් කෙනෙක් ඉන්නවා නම් ඔබට පුළුවන් තරුණ ජීවිතයක් දෙවියන් වහන්සේ වෙතට ලං කරන්න. ඔබට පුළුවන් අපේ නැගිටිමු පිබිදෙමු ගෲප් එකට මැසේජ් දාලා ඔබේ යම් ප්‍රශ්න ගැටලු අවශ්‍යතාවයන් තියෙනවා නම් දැනුම් දෙන්න ඔබට පුළුවන්. අපේ දුරකථන අංක තියෙනවා. ඔබට පුළුවන් ඒවට කෝල් කරන්න. ඔබට පුළුවන් දෙවියන් වහන්සේ සමග ගමන් කරන්න ආශිර්වාදයක් වෙන්න. එතකොට ඔබට පුළුවන් මොන හරි කතා කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබට පුළුවන් අපි එක්ක සම්බන්ධ වෙන්න. අපි අද දෙවියන් වහන්සේගේ වචනේ බලන්නට යනවා. දෙකලේකම් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳන් දෙවෙනි පදය දක්වා මම ඔබ සමග තුන්වෙනි පදය දක්වා බෙදා ගන්නට යනවා. මින්පසු මොාබ් පුත්‍රයෝද අම්මෝන් පුත්‍රයෝද ඔවුන් සමග අම්මෝනිවරුන්ගෙන් සමහරෙක්ද යෝෂාපාට විරුද්ධව යුද්ධයට ආවෝය. එවිට සමහරෙක් ඇවිත් යෝෂාපාට කතා කොට මෝද එගුඩින් සිරියේ සිට මහත් සමුදාවක් ඔවුන්ට විරුද්ධව ඔබට විරුද්ධව එන්නහ. ඔහු හෂෂෝන් තාමාර්හි සිටිති කියා දැන්වෝය. එවිට යෝෂාපාත් බය වී ස්වාමීන් වහන්සේ ස්වයන්ට සිත යොමු කර යුදා මුළුල්ලේ උපවාසයක් ප්‍රකාශ කළේය. හලෙලුයා. ඔබ දන්නවද මේ යෝෂාපාත් කියන්නේ දෙවියන් වහන්සේට බය, දෙවියන් වහන්සේ තුළ රාජ්‍ය පාලනය කළා වූ දෙවියන් වහන්සේට විශ්වාසවන්ත රජ කෙනෙක්ව හිටියා. මේ යෝෂාපාත් විරුද්ධව ඔබ දන්නවද එක රාජ්‍යයක් නෙමේ රාජ්‍යයන් තුනක් අමෝන් සහ මොාබ් කියන රාජ්‍යයන් තුන ඔහුට විරුද්ධව දැන් යුද්ධයකට ඇවිල්ලා. මේ යෝෂාපාත් කියන්නේ සාමාන්‍ය මිනිසෙක් රජ වුණාට ඔහු සාමාන්‍ය මිනිසෙක්. ඔහුට හැබැයි ශක්තිය තියෙනවා, පිරිස් බලය තියෙනවා, යුදමය බලය තිබෙනවා. ඔහුට බොහෝ දේවල් කිරීමේ හැකියාව තියෙනවා. ඔහු රජ කෙනෙක් නිසා ඔහුට පුළුවන් දේශ වලින් ඔහුට උපකාරය ඉල්ලන්න. නමුත් මේ දෙවියන් වහන්සේගේ මිනිසයා මේ 16 රජතුමා එයා තීරණය කරා
එයාට පුළුවන් හමුදාවේ කට්ටිය ගෙනල්ලා ඒ ගැන මන්ත්‍රණය කරන්න. එයාට පුළුවන් ඉන්න මැති ඇමතුරු කැඳවලා රාජ්‍යයට විරුද්ධව මෙහෙම දෙයක් ඇවිල්ලා තියෙනවා. අපි මොකද කරන්නේ? එහෙම නැත්නම් විවිධාකාර ක්‍රමවේදයන් ඔහුට අනුගමනය කරන්න පුළුවන් වෙනකොට ඔහු මිත්‍රයෝ සමග බලවත් වූ මිත්‍රයෝ කැඳවලා ඔහු මන්ත්‍රණය කරේ නෑ. ඔහු රජ කෙනෙක් වුණත් ඔහුගේ හදවත ඔබ දන්නවාද ඔහු තීරණය කරා මට තියෙන ශක්තිය මට තියෙන බලය මට තියෙන දෙයට වඩා මම එක දෙයක් විශ්වාස කරනවා. ඒ තමයි මට ඉහළින් ඉන්නව කෙනෙක් ඉන්නවා. ඒ තමයි දෙවියන් වහන්සේ. මේ දෙවියන් වහන්සේ ඔහුට බයක් දැනුණා. මොකද මනුෂ්‍යයන්ගේ ක්‍රමවේදයන් වර්ධින්නට පුළුවන්. යුද්ධ උපායන් වර්ධින්නට පුළුවන්. මනුෂ්‍ය ප්‍රඥාවන් වර්ධින්නට පුළුවන්. ඒ තුල කිසි බලයක් නැහැ. ඔබ දන්නවාද මනුෂ්‍ය වචන වලට බලයක් නැහැ. නමුත් ඔහු දැනගෙන හිටියා දෙවියන් වහන්සේ කියන්නේ අහසත් පොළොවත් මවා ඒක පාලනය කරන මේ සියල්ලට එක වචනයක් කතා කරනකොට සියල්ල නිශ්චල කරන්න පුළුවන් දෙවියන් වහන්සේ බව ඔහු දැනගෙන හිටියා. ඒ නිසා ඔහු බය වුණාම එයා මොනවද කරේ? එයා තීරණය කරා යුදා මුළුල්ලේ උපවාසයක් කරන පිණිස. ඔබගේත් මගේත් හදවතට බයක් දැනුණාම අපි මොනවද කරන්නේ? අපි ගොඩක් වෙලාවට අපි බය දැනුණාම එක්ක අපි සමාජයෙන් හැංග වෙනවා. එහෙම නැත්නම් අපි පලා යනවා. අපි ජීවිතෙන් පලා යනවා. වෙනත් රටකට පලා යනවා. ඒ වගේ තීරණ තමයි ගන්න. එහෙම නැත්නම් යාළුවෙක් මන්ත්‍රණය කරනවා මොකද කරන්නේ කොහොමද කරන්නේ කියන එක. නමුත් ඔබ දන්නවද ක්‍රිස්තියානි ඔබටයි මටයි තිබෙන එකම ගැලවීම තමයි දෙවියන් වහන්සේ. මේ යෝෂාපාට් හොඳ තීරණයක් ගත්ත රජ කෙනෙක් හැටියට ඔහු යුද්ධ මුළුල්ලේ උපවාසයක් කරන තීරණය කළා. මම අහන්න කැමතියි ඔබ දන්නවද ඔබ තරුණයන් හැටියට තරුණ පව් ජීවිත ගත කරන හැටියට පාසල් යන තරුණයෙක් හැටියට ඔබේ ජීවිතේ ඔබ එක දවසක් හරි ඔබේ ප්‍රශ්න පීඩා ගැටලු ජීවිතේ බලාපොරොත්තුවක් නැති මොහොතක ඔබ තීරණය කරාද මම යනවා දෙවියන් වහන්සේ ගාවට මගේ ජීවිතේ මට දියුණුවක් ඕන මට සඵලත්වයක් ඕන මට අනාගතේ බලාපොරොත්තුවක් ඕන කියලා ඔබ කවදද තීරණය කරේ මම දෙවියන් වහන්සේව නිරහරෙන් සොයනවා. ඔබ දන්නවද අපි ආරක්ෂා කරනවා කියන්නේ එක කාරණාවක් නිරහරෙන් දෙවියන් වහන්සේව සොයනවා කියන්නේ තව කාරණාවක්. ආරක්ෂාව කියන්නේ නිරහරණය කියන්නේ දෙකක්. ඒ වගේම ඔබ දන්නවද ආයුධ දෙකක්. ඔබ දන්නවද තියුණු ආයුධයක් තමයි මේ නිරහාර ආරක්ෂාව කියන එක. හලෙලූයා. අපි බලන්නට යනවා යෝෂාපාට් කොහොමද මේ නිරහාරයට ගියේ කියලා. අපි 4 වෙනි පදය 5 වෙනි පදය කියවන්නට යනවා. ස්වාමින් වහන්සේගෙන් පිහිට ඉල්ලන පිණිස යුදාවරු රැස් වූය. යුදාහි සියලු නුවර වලින් ඔහු ස්වාමින් වහන්සේ සොයන්ට ආවෝය. එවිට යෝෂාපාට් ස්වාමින් වහන්සේගේ ගෘහයේ අලුත් මළුව පිට යුදා සහ යෙරුසලමේ සිටි රැස් වූ සභාව මැද සිට කියනුවේ. ඔබ දන්නවද මේ රජතුමා නියෝගයක් දුන්නාම ඔබ දන්නවද කිසි කෙනෙකුට සහභාගී නොවී ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔබ දන්නවද සමහර වෙලාවට මිනිස්සුන්ට පුළුවන්කම තියෙන්න පුළුවන් මට අසනීපයි ඒ නිසා මට අද එන්න වෙන්නේ නැහැ. මට නවනවත්වන්න බැරි වැඩ කටයුත්තක් තියෙනවා ඒ නිසා මට අද එන්න වෙන්නේ නැහැ. සමහර වෙලාවට සමහර කෙනෙක් කියන්න පුළුවන් මගේ දරුවා අසනීපයි ඒ නිසා මට එන්න බෑ. මම අසනීපෙන් ඒ නිසා මට අද එන්න වෙන්නේ නැහැ. නමුත් ඔබ දන්නවද යුදා මුළුල්ලේ රජතුමා නියෝගයක් පනවනකොට ඔබ දන්නවද මේ හැම සෙනගක්ම ඒ දේව මන්දිරයේ ස්වාමීන් වහන්සේගේ ගෘහයේ අලුත් මළුව ඉදිරිපිටට ආවා කියනවා. අපි බලන්නට යනවා 6 සහ 7 පදයන්. 6 සහ 7 අපේ පියවරුන්ගේ දෙවියෝ ස්වාමින් වහන්සේ ඔබ ස්වර්ගයේ දෙවියන් වහන්සේ නොවන සෙක්ද ජාතීන්ගේ සියලු රාජ්‍යයන් කෙරෙහි ආණ්ඩු කරන්නේ ඔබ නොවේද? ඔබගේ අතේ බලය හා පරාක්‍රමය තිබේ. ඔබට විරුද්ධව සිටින්න පුළුවන් කෙනෙක් නැත. අපේ දෙවියන් වහන්සේ ඔබගේ සෙනග වූ ඊශ්වර ඉදිරිපිටින් ඔබ මේ දේශයේ වැසියන් පන්නා දමා ඔබගේ මිත්‍ර වූ ආබ්‍රහම්ගේ වංශයට ඒක සදා කාලයටම නුතුන්සේක්ද? ඔහු මේ වාසය කොට ඔබගේ නාමයේ මේ ශුද්ධ ස්ථානයක් ගොඩනගා කතා කොට
අප පිටට යම් විපතක් එනම් කඩුවක් හෝ දඬුවමක් හෝ වසංගතයක් හෝ සාගතයක් හෝ පැමුණුනොත් ඔබගේ නාමය මේ ගෘහයේ තබා තිබෙන නිසා අපි මේ ගෘහයට මම කැමති 9 වෙනි පදය කියවන්නට ගෘහයේ තබා තිබෙන නිසා අපි මේ ගෘහයට හා ඔබ ඉදිරි පිට අපේ දුකේදී ඔබට යාචනා කරමු. එවිට ඔබ ශ්‍රවණය කොට ගලවනසේකයි කිවෝය. හලෙලූයා. ඔබ දන්නවද මේ යෙහෝෂාපාත් රජතුමාගේ යම් අලංකාර ගුණාංගයක් තිබුණා. ඒ තමයි ඔහු සිහි කරා දෙවියන් වහන්සේ අතීතයේ කළා වූ දේ. ඔබ දන්නවද අද ගොඩක් වෙලාවට මනුෂ්‍යයන්ට අමතක වෙන දේ තමයි අතීතයේ අපේ ජීවිතය අප ලැබපු ජයග්‍රහණයන් මේ කුඩා දෙයක් නිසා අපිට බොහෝ දේවල් අමතක වෙනවා. ඔබ දන්නවද යම් කාරණා ඊටා වටිනා දේවල් අපේ ජීවිතේ නැති වෙන්න ගිහිල්ලා 99.999 බේරුණා කියපු වචනය ඔබ දන්නවද මේ පුංචි ප්‍රශ්නයක් ආවම ඔබ දන්නවද අපි සහ මුලින්ම අමතක කරලා දානවා. හැබැයි ඔබ දන්නවද මේ යෙහෝෂාපාත් ඊටා අලංකාර ගුණාංගයක් තිබුණා. එයා සිහි කරා ස්වාමිනේ ඔබට මතක ඇති සාලමන් රජතුමා ගෘහය කැප කරනකොට සාලමන් රජතුමා දෙවියන් වහන්සේට කියනවා ස්වාමිනේ මේ ගෘහයට ඇවිල්ලා යම් කෙනෙක් ඔබට දෑත් ඔසෝලා යාචනා කළා තමන්ගේ දුක වේදනාව කිව්වොත් ස්වර්ගයේ සිට අස්සලා ස්වාමිනේ ඔබ වහන්සේ මේ සෙනගට අනුකම්පා කරලා පිට උණු මැනව කියලා එදා සාලමන් රජතුමා දේව මාලිගාව කැප කරනකොට අලංකාර ලෙස කන්නලව්වක් කරා. අද දේ කන්නලව්ව තුළ ඔබ දන්නවද දෙවියන් වහන්සේට කතා කළා කියනවා මේ ගෘහය ඔබ ඉදිරියේ සිට අපේ දුකේදී ඔබට යාචනා කරන්නෙමු. එවිට ඔබ ශ්‍රවණය කොට ගලවනසේකයි කිව්වා. හලෙලූයා. එහෙනම් මොනවද කියන්නේ අපිට තිබෙනවා දෙවියන් වහන්සේ අතීතයේ කළ දාවිද් සිහි කළ අතීතයේ දෙවියන් වහන්සේ කළා උදේ මග්නිසාද මම බැටළුව බලා ගන්නකොට වලසෙක් ආවා. මම මොනවද කරේ මේ වලසබ රාවුල් ගස් වලින් අල්ලලා පොලේ ගැහුවා. සිංහෙක් ආවා. සිංහගේ කටින් මම මේ බැටළු පැටව ගලගත්තා. එදා ගලවත් ගත්තු දෙවියන් වහන්සේ අදත් ගෝලියත් ඉදිරියේ මට ජයග්‍රහණය දෙන බව දාවිද් විශ්වාස කරා. හලෙලූයා. ඔබ දන්නවද ඔබෙත් මගේ ජීවිතේ දෙවියන් වහන්සේ එක්ක ගමන් කරනකොට අපේ ජීවිතේ නව අමාරුකමදී හැලහැප්පීමේදී වේදනාවේදී ජීවිතේ බලාපොරොත්තුවක් නැතුව ප්‍රශ්න ගැටලු උග්‍ර අවස්ථාවට ආවම අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ තනි වෙන්න. අපි උත්සාහ කරන්නේ යාළුවන් එක්ක මාන්ත්‍රණය කරන්න. අපි විවිධාකාර විදියට දැන් විද්‍යාත්මකව අපි උත්සාහ කරනවා මේවට පිළිතුරු හොයන්න. සමාජීය මට්ටමින් අපි පිළිතුරු හොයන්න හොයනවා. සමහර වෙලාවට අපි මේ පිළිතුරු හොයන්නට වෙනවා. නමුත් ඔබ දන්නවද ඔබේ දෙවියන් වහන්සේ මගේ දෙවියන් වහන්සේ බලවන්ත දෙවියන් වහන්සේ. හලෙලූයා. මනුෂ්‍ය ප්‍රඥාවකට දනගන්න බැරි ලෙස උන්වහන්සේ ක්‍රියා කරන දෙවියන් වහන්සේ. හලෙලූයා. අපි කියවන්නට යනවා 13 වෙනි පදය. දෙකලේකම් පොතේ 20 13 වෙනි පදේ ඔබ දන්නවද හරි පුදුම දෙයක් වෙනවා. දෙකලේකම් පොතේ 20:13 මුළු යුදා තමන්ගේ අතදරුවන්ද භාර්යාවන්ද දරුවන්ද සමග ස්වාමීන් වහන්සේ ඉදිරියේ සිටියෝය. හලෙලූයා. හලෙලූයා. ඔබ දන්නවද මුළු යුදා තමන්ගේ අතදරුවන්ද භාර්යාවන්ද දරුවන්ද සමග තමයි ස්වාමින් වහන්සේ ඉදිරියට ආවේ. ඔබ දන්නවද සමහර වෙලාවට අපි කියනවා ළමයිව දෙවියන් වහන්සේ ළඟට අරගෙන ආපුවම කරදරයි පාෂ ළමයි දඟලනවා කණ්ඩ හොයනවා ඇවිදින්න හොයනවා ඒ නිසා ගේන්න බෑ. අනේ පාෂ මගේ භාර්යාවට වැඩ තියෙනවා ඒ නිසා යා මහන්සි ඒ නිසා යාව එක්කන් එන්නේ නෑ. අනේ පාෂ මගේ ස්වාම පුරුෂයාට වැඩ තියෙනවා ඒ නිසා එන්නේ නෑ. අනේ පාෂ මගේ දරුවන්ට ක්ලාස් තියෙනවා ඒ නිසා. ඔබ දන්නවද මේ යුදා මුළුල්ලේ උපවාසය ආවේ සතුටට බයව. ඔබ දන්නවද මේ බය වුණු මොහොතේ ඔබ දන්නවද දරුවනුත් අරගෙන පෞල් වශයෙන් පෞල් ප්‍රකාරයෙන් ඕන් දෙවියන් වහන්සේව සොයන්නට තීරණය කරා. හලෙලූයා. අපි 15 වෙනි පදේ බලන්නට යනවා. මේ යුදාවරු යෙරුසලමට ආපුවාම ඔබ දන්නවද ස්වාමින් වහන්සේගේ ගෘහයේ ඉඳගෙන මොනවද කරන්නේ කියලා.
එතකොට එතන එවකට හිටි පූජකතුමා දැන් මේ හැම සෙනගක්ම දැන් ඇවිල්ලා දෙවියන් වහන්සේගේ අභිමුඛේ නිරහරෙන් පැතිරිලා ඉන්නකොට ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය ලබා කතා කරලා මෙහෙම කියනවා. ඔහු කතා කොට යුදාවරුනි යෙරුසලමේ වැසියනේ යෝආශාපාත් රජුනි අහුම්කම් දෙන්න. ස්වාමින් වහන්සේ නුඹලාට මෙසේ කියනසේක මේ මහා සමුයා නිසා බය නොවෙන්න නොකැළඹෙන්න. මක්නිසාද මේ යුද්ධයේදී නුඹලා මේ මක්නිසාද මේ යුද්ධය නුඹලාගේ නුඹ දෙවියන් වහන්සේගේ හාලෙලූයා. ඔබ දන්නවද උඩ පැනලා ඔබ හොඳ අපල සන්නාදයක් දෙන්නට ඕන. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ කතා කළා කියනවා දෙවියන් වහන්සේගේ යාචා මැද්දේ නිරහරේ මැද්දේ ස්වාමීන් වහන්සේ එක්කිනකොට ස්වාමීන් වහන්සේ කතා කරනවා. කතා කළා කියනවා බය නොවෙන්න නොකැළඹෙන්න. ඔබ දන්නවද ඔබට හොඳ යාළුවෙක් ඉන්නට පුළුවන්. නමුත් ඔබ දන්නවද ඒ යාළුවා සමහර ඔබ දන්නවද යේසුස් වහන්සේව මරණයට ගෙනියනකොට පේත්‍රස් පැනලා ගියා. ඔබ දන්නවද පේත්‍රස් කතා කළා කියනවා යේසුස් වහන්සේ කියනවා මම නායක පූජකයන්ගේ අත්වලටපත් වෙන්නට ඕන. මම වද විඳින්නට ඕන. මම මැරෙන්න ඕන කියනකොට පේත්‍රස් කිව්වා නෑ මම ඉන්නකම් ඔයාට මැරෙන්න දෙන්නේ නෑ. හලෙලූයා. මම මැරෙනවා ඔයා වෙනුවෙන්. ඒක බොරුවක් නෙමෙයි. ඔහුගේ නිර්භීතකමක් තිබුණා. නමුත් මරණය පෙනි ඔබ දන්නවද කාන්තාවක් ඇවිල්ලා කියනවා මම ඔයාව දැක්කා. මේ යේසුස් කියන එක්කෙනා ගාව ඉන්නවා. පිස්සුද මම හිටියේ නෑ. කවුද ඔයා කොහොමද කියන්නේ? ඔයාට වැරදිලා 3 පාරක් යා කියනවා මම දන්නේ නෑ කියලා. අද බොහෝ මිනිස්සු අමාරු තැනදී ඔබ දන්නවද මට තරුණ ළමයි හම්බෙලා තිනවා. කුඩු ගහලා ගංජා ගහලා අන්තිමට හිරේ ඉන්නකොට එක යාළුවෙක් ආවේ නෑ පාෂ බලන්න කියන අය කියලා තියෙනවා. මට යාළුවෝ කියන අයව එපා වුණා පාෂ. මගේ ජීවිතේ මං තනි වුණ මොහොතේ දැනගත්තා මගේ යාළුවෝ මං වටේ ඉන්නේ ඇයි කියලා. ඔබ දන්නවද? නමුත් දෙවියන් වහන්සේ අමාරු මොහොතේ ඔබ අත්හැරලා පැනලා යන්නේ උන්වහන්සේ කියනවා නොකැළඹෙන්න බය නොවන්න. මක්නිසාද මේ යුද්ධෙදී නුඹලා යුද්ධ කරන්න අවශ්‍ය නෑ. හාලෙලූයා. මේ යුද්ධය මගේ කියන්නේ මගේ නෙමෙයි මගේ දෙවියන් වහන්සේ කියනවා ඒක මගේ. හලෙලූයා. හලෙලූයා. අපි 16 වෙනි පදයේ කියවන්නට යනවා. හෙට ඔවුන්ට විරුද්ධව යන්න බලව මොනවද කියන්නේ? යුද්ධෙදී යුද්ධ කරන්න අවශ්‍ය නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා හැබැයි නුඹලා යුද්ධයට යන්න සැරසෙන්න ඕන. විරුද්ධව යන්නට ඕන. ඔබ දන්නවද ඔබටත් මටත් විරුද්ධව මේ පොළවේ තිබෙන්නේ මනුෂ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ දන්නවද බයිබලයේ කියනවා එපිස පොතේ කතා කළා කියනවා මේ ලෝකයේ අන්ධකාර මුලාදෑනින්ද බලධාරීන්ද මේ ලෝකයේ අන්ධකාර මුලාදෑනින්ද නුඹට විරුද්ධව තිබෙනවා. මේ යුද්ධය මාංශයට හා රුධිරයට විරුද්ධව නෙමෙයි. ඔබටත් මටත් විරුද්ධව තිබෙන ප්‍රශ්නය මනුෂ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ දන්නවද මෙලංකකදී මට ඇති වුණා ප්‍රශ්නයකදී මම යාච්ඡා කරගෙන හිටියා. හිත කැඩෙන, තැලෙන තනි වෙන මොහොතක ඔබ දන්නවද මනුෂ්‍යයන්ට කියන්න බැරි අවස්ථාව ඔබට වගේම මට පැමිණෙන මොහොත තියෙනවා. අනේ ස්වාමිනී මොකද්ද මේ ප්‍රශ්නය? කොතනද වරද කියලා ඔබත් අහන තැන් තියෙනවා. ඔබ දන්නවද මගේ දෙවියන් වහන්සේ මට කිව්වේ නිශ්චලව මුඛය වසාගෙන ඉන්න කියලා විතරයි. ඔබ දන්නවද දෙවියන් වහන්සේ ප්‍රශ්න පීඩා ගැටලු තුළදී ඔබව ගෙනියනවා. හැබැයි ඔබ දන්නවද සමහර වෙලාවට අපි උත්සාහ කරනවා අපේ ප්‍රශ්න වලින් ජය ගන්න අපේ ක්‍රමවේදයන් පාවිච්චි කරන්නට. නමුත් ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ සියුම් හඬට ඔබ අහුම්කම් දෙනවා නම් දෙවියන් වහන්සේ කියනවා නිශ්චල වෙන්න. නුඹ දැඟලුව ඇති දැන්. නුඹේ ශක්තියෙන් මුකුත් කරන්න බෑ. නුඹේ හැකියාවෙන් මුකුත් කරන්න බෑ. ඔබට කියන්න පුළුවන් දැන් ඔයාව හැමෝම අත්හැරලා තියෙන්නේ කවුරුත් ගණන් ගන්නේ නෑ. කිසි කෙනෙකුට ඔයාව එපා කරලා තියෙන්නේ. ඔයාට වැඩක් කරන්න බෑ දැන්. කවුරුත් ඔයාව පිළිගන්නේ නෑ. ඔබට කියන්නට පුළුවන් විවිධාකාර. නමුත් ඔබ දන්නවද මනස කැඩෙන, තැලෙන, කවුරුත් එපා කරන තැනදී ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඔබ එපා කරන්නේ නෑ. හාලෙලූයා. ඔබට ඉස්සර කතා කරපු මිනිස්සු දැන් කතා කරන්නේ නැහැ. දැක්කම මග ඇරලා යන්න වෙනවා පුළුවන්. නමුත් ඔබ මතක තියාගන්න දෙවියන් වහන්සේ කියන හැබැයි නුඹට යුද්ධයක් තියෙනවා. එහෙමයි කියලා අකුලගෙන ඔබ ඔළුවේ ඉඳලා වහගෙන ඔබ ඉන්න බෑ. ඔබ දන්නවද? එහෙම කෙනෙක් හිටියා. බලවත් අනාගත වතුරු කෙනෙක් හිටියා. එලියා මොනවද කරේ? යෙසෙබෙල් කියන කාන්තාවට බයේ. එයා කියනවා හෙට දවසේ මම නුඹව මැරුවේ නැත්තම් මගේ දෙවිවරු ඊටත් වැඩිය මට නොකරන සෙක්ද කියලා අහනකොට
මොනවද කරේ එලියා පැනලා ගියා. එලියා හොන්ටම බය වුණා. බය වෙලා රොත්තෙම් ගහක් යටට වෙලා ඔළුවේ ඉඳන් පොරෝගෙන අනේ ස්වාමිනී මාව ගන්න දැන් ඇටි මට ජීවත් වුණා කිව්වා. නමුත් ඔබ දන්නවද දෙවියන් වහන්සේ දූතෙක් කැවලා කියනවා හේ එලියා ඔබට නිදා ගන්න කාලේ නෙමෙයි මේක. ඒ වගේ සමහර වෙලාවට දෙවියන් වහන්සේ අපිව අමාරු තැන තියන්නේ ඔළුවේ ඉඳන් පොරෝගෙන ඉන්න නෙමෙයි. ඔබට දීලා තියෙන දීමනාව වහගෙන හැංගිලා දැන් මට ජීවිතේ පා වෙලා තියෙන්නේ. හැමෝම මාව අත්හැරලා තියෙන්නේ. කවුරුත් මාව ගණන් ගන්නේ නැහැ. ඔබ දන්නවද කාවද ඔබ කාගෙන්ද මේ කතා කරන්නේ? මේ මිනිස්සුන්ට ඔබ වසන්න බෑ. පුළුවන් වෙන්නට පුළුවන්. නමුත් ඔබ දන්නවද ඉහළින් ක්‍රියා කරන දෙවියන් වහන්සේට ඔබ වසන්න බෑ. උන්වහන්සේ කතා කරනවා නම් පොළොව පලාගෙන හරි ඒ දේ සිද්ධ වෙන්නට ඕන. හලෙලූයා. හලෙලූයා. අපි බලන්නට යනවා 17 වෙනි පදේ. යුදාවරුනි යෙරුසලමේ වැසියේදී මේ යුද්ධයේදී නුඹලා සටන් කරන්නට ඕන නැත. සරසී සිට නිශ්චලව සිට ස්වාමින් වහන්සේ නුඹලාට දෙන ගැලවීම බලා සිටින්න. ස්වාමින් වහන්සේ නුඹලා සමග සිටින්න නිසා බය නොවි නොකැළඹී හෙට ඔවුන් වෙතට පිටත්ව යන්න කියා වදාරනසේකයි කිවේය. ඔබට ඉහළින් කියපු දේ ඉතා පැහැදිලිව කියනවා. සමහර වෙලාවට අපි සම්ඩු කරනවා. ඇයි ආ එහෙම කිව්වේ? ඇයි මෙයා මෙහෙම කිව්වේ? ඇයි මට එහෙම කරන්නේ? ඔබ දන්නවද අපිට ප්‍රශ්න තියෙනවා. අරයා කොඩි වින කරලා මෙයා ශූන්‍යම් කරලා අරයා මාව කකුලෙන් අදින්න යනවා. මෙයා මාව ලෙස්සනවා. අරයා කොටවන්න හදනවා. ඔබ දන්නවද මේවා බිහිලු මමත් කාලයක් මේවට හරියට සැලුණා. මේවට හරියට උත්තර බඳින්න මමත් උත්සාහ කරා. මම නිවැරදි කියන්න බොහෝ වෙලාවට මමත් උත්සාහ කරා. මම මෙතන හිටගෙන හිටියට ඔබ දන්නවද මමත් යුද්ධ කරපු කෙනෙක්. මිනිස්සෙක් හැටියට කටින් ගොඩක් වෙලාවට උත්සාහ කරා. මේක මම වැරදි නෑ. මම හරි කියන දේ ඔප්පු කරන්න මම බොහෝ අවස්ථාවල උත්සාහ කරා. සමහර වෙලාවට ඒකෙන් උනේ මාව ත්‍රස්තවාදියෙක් විදියටත් දකින්න පුරුදු වෙන්න ඇති. හalleluya. හalleluya. මොකද මම නිතරම උත්සාහ කරා මගේ නිවැරදි භාවය ඔප්පු කරන්නට. හalleluya. අපි පාඩමෙන් පිටපයින්නවා. හalleluya. අපි 19 වෙනි පදය 20 කියවන්නට යනවා. 18ක් දාන්න පුතේ. 18 වෙනි පදේ. එවිට යෝහාෂාපාත් මුඩින් බිම නැමීනේය. සිළු යුදවරු යෙරුසලමේ වැසියන්ද ස්වාමින් වහන්සේට නමස්කාර කරමින් ස්වාමින් වහන්සේ ඉදිරියේ බැඳ වැටුණේ. ඔබ දන්නවද ප්‍රශ්න තියෙනකොට කවුරුත් දෙවියන් වහන්සේම නමස්කාරය කරන්න කැමති නෑ. දණින් වින්න කැමති නෑ. යාච්ඡා කරන්න කැමති නෑ. බයිබලයේ කියවන්න කැමති නෑ. විශේෂයෙන් තරුණ ඔබ හරිම අලසයි. බයිබලයේ කියවන්න යාච්ඡා කරන්න දේව අභිමුඛයට ඉන්න නිරාරෙන් ඉන්න ඔබ හරි අලසයි. මම දන්නවා. ඒක නිසාම තමයි මම තීරණය කළේ. මොකද 23 24 25 අපේ සභාව තුළ තිබෙනවා යක්ෂා කාලයක්. ඒ නිසා මට ඕන ඔබව මේ නමස්කාර කාලය තුළ බලවත් එක් ඔබ තුලින් ගෙනෙන්නට අපි 20 කියවන්නට යනවා ඉක්මන් කරලා. 20 වෙනි පදය. ඕ අලුයම නැකිට තෙකුවා කාන්තාරයට පිටත්ව ගියෝය. ඕන් පිටත් වෙද්දී යෝහාෂාපාත් නැගිට සිට කතා කොට යුදාවරුනේ යෙරුසලමේ වැසියනි මේ වචන අසන්න. නුඹලාගේ දෙවියෝ ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසක තබන්න. මක්නිසාද ඔබ දන්නවද එතන කියනවා අලුයම නැගිට තෙකුවා කාන්තාරයට පිටත්ව ගියා. හalleluya. ඒ අනකොට යෝහාෂාපාත් රජතුමා කියනවා මෙතන කවුරු හරි නිරහරෙන් ඉන්නවා නම් මෙතන කවුරු හරි මේ දෙවියන් වහන්සේ එක්ක මේ ගමනේ යන්න සූදානම් නම් ඔබ හොන්තට මතක තියා ගන්නට ඕන. රජතුමා නැගිටලා කියනවා ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. එවිට තමයි නුඹලා ස්ථිර වෙන්නේ. උන්වහන්සේගේ ප්‍රොපේතවරුත් විශ්වාස කරන්න. එවිට නුඹලා ඔබ දන්නවද අපි යාච්ඡා කරාට මැදි මේ දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ නැත්තම් ඔබ දන්නවද ඔබට සඵලත්වයේ කරා යන්න බෑ. ප්‍රොපේතවරු කියන්නේ මේ දෙවියන් වහන්සේගේ වචනය ඔබ විශ්වාස කරන්නේ නැත්තම් ඔබ ගැන කතා කරලා තියෙන දේ උන්වහන්සේ ඔබට දීලා තියෙන පොරොන්දු ඔබ විශ්වාස කරන්නේ නැත්තම් දෙවියන් වහන්සේ කතා කළා කියනවා මේ යුද්ධේ නුඹේ යුද්ධය මගේ. නුඹලා යුද්ධ කරන්න අවශ්‍ය නැහැ. මමයි නුඹ උදෙසා යුද්ධ කරන්න යන්නේ. ඔබ මේ වචනේ විශ්වාස කරන්නේ නැත්තම් ඔබ ඔළුවෙන් හිටගෙන කකුල් දෙක උඩට දාලා යාච්ඡා කරත් ඔබ දන්නවද ඔබට යමක් වෙන්න යන්නේ නැහැ. හalleluya. අපි 21 වෙනි පදේ කියවන්නට යනවා. 21 පදය.
2021 මුළු සෙනග සමග මන්ත්‍රණයකට ස්වාමින් වහන්සේට ගීතිකාකාරයන් පත් කළේය. ඔහු යුද්ධ සේනාවට පෙරටුවෙන් ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තව ප්‍රශංසා කරමින් ස්වාමින් වහන්සේට ස්තුති කරන්නමක් නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නේයයි කීවෝය. ඔබ දන්නවද මේ සෙනග මෙච්චර මේ හමුදාවක් වට කරලා ඉන්නකොට ඔබ දන්නවද සාමාන්‍යයෙන් යුද්ධයකට ඉස්සලා යවන්නේ ඇත් සේනාවක් පාබල හමුදාවක් දුනු වායෝ ඇත් වායෝ මම දන්නේ මොනවාද ඒ කාලේ හැටියට ඒ තිබිච්ච හැම කෙනෙක්ම යවන්න තිබුණා. නමුත් ඔබ දන්නවද සෙනග සමම මන්ත්‍රණය කරලා මේ යෝෂාපාත් යුද්ධයට පෙරටුවෙන් යවුවේ කවද? ගීතිකා කියන්නම්. නිකනුත් නෙමේ ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමින් වහන්සේට ගායනා කරන සෙනගක්. ඔබ දන්නවද එතන මැසිවිලි කියන සෙනගක් නෙමේ, දුක ගායනා කරන සෙනගක් නෙමේ, වේදනාව ගායනා කරන හොටු පෙර කඳුළු පෙර අඬා බැලපෙන සෙනගක් නෙමේ එතන හිටියේ. අයියෝ ස්වාමිනී අයියෝ ආ මෙහෙම කරේ, ඇයි මට මෙහෙම වෙන්න හැරියේ? ඔබ දන්නවද කාලයක් මාත් එහෙම ඇව්වා. අනේ මමත් ඔයා ගාට සේවය කරනව නේද ස්වාමිනී? ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මට මෙහෙම උනේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා මමත් අහපු කාලයක් තිබුණා. හලෙලූයා. ඔබ දන්නවද අපි ලදරු කාලේ ලදරුවෝ ඊට පස්සේ අපි මූ කරා යනවා. හලෙලූයා. අපි 22 වෙනි පදේ කියවන්නට යනවා. අපි ඉක්මනින් අවසන් කරන්න වෙනස. ඔවුන් ප්‍රීති ഘോഷාවද ප්‍රශංසාවද පටන්ගත් වේලේදී හලෙලූයා. ඔබ දන්නවද ඔබ දෙවියන් වහන්සේව නමස්කාරය කරන්නට උන ප්‍රීතිය ഘോഷාව ප්‍රශංසාව. ඔබ දන්නවද ගොඩක් අය අද ප්‍රශංසා කරන්නේ ඔබ දන්නවද හරියට නිකන් මැටි රූඹ ගල් පිළිම වගේ හෙල්ල බෙන්න කැමති නෑ. අතක් උස්සලා අපොලසම් දෙන්න කැමති නෑ. ඔබ දන්නවද කවුරු හරි මම නම් පරණ ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන දන්නේ. දැන් ක්‍රීඩකයෝ මට ක්‍රීඩා වුණක් තිබුණා. පිස්සුවක් තිබුණා. මොකද මට හැකියාවක් තිබුණා. මම ක්‍රීඩා කරපු කෙනෙක් නිසා. හැබැයි ඔබ දන්නවද අපි සික්සර් එකක් ගහන්න ඉස්සෙල්ලා යා පිට අරගෙන එනකොට අපි උරේ කියලා යාට චියර් කරලා අපි අව ශක්තිමත් කරලා මේ ඉඳන් ගෙදර ඉඳන් තමයි ටීවී එකේ ඉස්සරහ අපි කෑ ගහන්නේ ඌ කියන්නේ. හැබැයි ඔබ දන්නවද දෙවියන් වහන්සේ ගාවට ආවහම ඔබ දන්නවද ගල් පිළිම මැටි රූප වගේ ඉන්නවා හිටගෙන. හලෙලූයා. හයක් ගහන්න ඉස්සෙල්ලා හය වදින පිටේ බවලේ වදිනකොටම කෑ ගහනවා 4යි 6යි 8යි 10යි මම දන්නේ. හලෙලූයා. හැබැයි දෙවියන් වහන්සේ දිරේ ස්වාමිනේ වහන්සේට ප්‍රශංසා වේවා කියන ഘോഷාව අපේ මුඛයෙන් එන්නේ නැහැ. අපි ඔබ ගොළු වෙලා හලෙලූයා. ඔබ දන්නවද යුදාට විරුද්ධව ඇවිත් සිටි අම්මෝන් සහ මොආබ් පුත්‍රයන්ද සේර් කඳුරේ වැසියන්ටද විරුද්ධව ස්වාමීන් වහන්සේ රැක සිටින සේනාවක් සිට වූ සේක. ඔහු පෙරදුන. ඔබ දන්නවද ඔබ නමස්කාරය කරනකොට ප්‍රශංසා කරනකොට පුදුම දෙයක් වෙන්නට යනවා. ඒ තමයි දෙවියන් වහන්සේගේ දූතයෝ දේව දූතයෝ ඔබ දෙසා මෙහෙ කරන පිණිස ස්වාමීන් වහන්සේ ආන කර තිබෙනවා. නුඹ දැන් මෙහෙ කරන්නට ඕන. ඔබ දන්නවද දානියල් සිංහගුවාවේ ඉන්නකොට සිංහයන්ට කට අරගන්න බැරුව තිබුණා. ඔබ දන්නවද දේව දූතයෝ එතන හිටියා. ඔබ දන්නවද වෙනදා දානියල් සද්‍රා මේෂ අබේනිගෝ ගිනි උදුනට දානව වෙනදට දාන්නේ නිකන් සාමාන්‍ය උදුනට දාන්න ඉස්සලා මිනිස්සු ඇවිල්ලා යනවා. නමුත් පෙරට වඩා සත්ගුණයක් රත් කරලා දැම්මා මේකට. ඔබ දන්නවද මේ තුන් දෙනා හිටියා ගිනි මැද්දේ අලංකාර ලෙස. ගිනි ගඳක්වත් පිච්චිලාවත් මුකුත් නැහැ. කවුද හිටියා? 4 දෙනෙක් හිටියා. 3 දෙනෙක් නෙමේ 4 දෙනෙක් හිටියා. 4 දෙපෙණියාගේ පෙනීම ගින්දර වගේ කියනවා. ඔබ දන්නවද මෙවැනි කතා ඔබට අරන් ගොඩක් පෙන්වන්න පුළුවන්. පේත්‍රස් සිටියා සිරගෙදර හොඳ නිින්දේ හිටියා. දේවදූතෙක් ඇවිල්ලා තට්ටු කළගෙන "හේ පේත්‍රස් ඔය හොඳට කකුල් දෙකේ වහන් දෙක දාගෙන එන්න මා එක්ක කටිය බැඳ ගන්න යන්." ඔබ දන්නවද පාවුල් හිටියා. පාවුල්ට ඇවිල්ලා තට්ටු කළගා "පාවුල් නැගිටින්න යම් මා එක්ක." මිනිස්සු ඔබට මෙහෙ කරන පිණිස නැගිටවන්නට යනවා. හලෙලූයා. අපි 24 වෙනි පදේ බලන්නට යනවා. යුදාවරු 23ක් දාම්බුත කමන්නේ. පොඩ්ඩක් වෙලා යයි 23ක් කියමු. තප්පරයක් යයි. මක්නිසාද අම්මෝන් සහ මොආබ් පුත්‍රයන් සේර් කඳුකරේ වැසියන් සිඳ දමා විනාශ කරන පිණිස ඔවුන්ට විරුද්ධව නැගිට්ටෝය. සේර් වැසියන් මුළුමනින්ම නැති කලයින් පසු ඔහු එක්කෙනෙක්කෙනා විනාශ කර ගන්නට උපකාර කළාහ. යුදාවරි වනහයි කාන්තාරයේ මුරකටුව උඩට ඇවිත් ඒ සමූහය දෙස බැලුව විට ඔවුන් මලක් හඳන්ව බිම වැටි ඉන්නවා දුටුවේ. ගැලවුණා කිසිවෙක්ද නොසිටියෝය. හලෙලූයා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ බලවන්තයි.
ඔබටත් මටත් යුද්ධයක් නැහැ. ඔබ නිශ්චලව ඔබේ ප්‍රීතිය, ඔබේ සමාදානය කිසි දෙයකට උදුර ගන්න දෙන්නේ නැතුව කිසි මිනිසෙකුගේ දෙයකට මිනිස්සු කොන් කරාට ඔබ වෙන් කරාට ඔබ දන්නවද ඔබ කැපුවට ඔබ පෙළුවට නින්දා කරාට අපහාස කරාට සුළු කරාට ඔබ බලාපොරොත්තු වෙන නිලතල ඔබට නොලැබුණාට ඔබ දන්නවද නිලතල කියන්නේ තප්පරෙන් නැති වෙලා යනවා. මම දැක්කා තුර්කියේ එක්තරා කතාවක්. පැය 72කට කලින් යාට ගෙවල් 3ක් තිබුණලු. පැය 72කට පස්සේ අතේ තියෙන පාන් ගෙඩි 3ත් එයාට අයිති නෑ. යාට යම් කෙනෙක් දීපු දෙයක්. හලෙලුයා. ඒ වගේ අපේ ජීවිත දෙවියන් වහන්සේගේ අතේ තියෙන්නේ. අපේ හුස්ම රැඳිලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ අතේ. හලෙලුයා. ඔබට මොනවා නැතත් කවුරු නැතත් ඔබේ මොන විදියට ඔබ ගමන් කරත් ඔබට ඉන්නවා අලංකාර බලවතෙක්. ඒ තමයි දෙවියන් වහන්සේ. ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේ සමග ගමන් කරනවා නම් ඔබට යුද්ධයක් නැහැ. ඔබේ ප්‍රශ්නය, ඔබේ පීඩාව, ගැටලුව, ආර්ථික වැටීම මම දන්නේ මොන ප්‍රශ්න තිබුණත් මොන දේ තිබුණත් දෙවියන් වහන්සේ ඔබ එක්ක ඉන්නට යනවා. අපි යාච්ඡා කරන්නට යනවා. අපි ගීතිකාවක් ගායනා කරමින් අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්නට යනවා. හලෙලුයා. මම දන්නේ නැහැ කී දෙනෙක් මේ වචනේ අසනවද කියලා. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ පාමුලේ ඉන්නකොට දෙවියන් වහන්සේ මට උගන්වන දේ මම දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබට ගේනවා. මට ඒක දැනුනේ ඔබ දන්නවද කටහඬ සභාවට ආවට පස්සේ මගේ මම හිටිය මවුස් සභාවෙන් මං වෙන් වුණාට පස්සේ මගේ ආත්මික මට්ටම ගොඩක් වෙලාවට කටහඬේ වැඩිහිටියෝ දැක්කහම ඒගොල්ලන්ගේ ටිකක් අමාරු තැනක ගොඩනැගීමේ හරි අපහසු තැනක මම දැක්කා. එතකොට මම තීරණය කරා මම කොහොමද මේව ගොඩනගන්නේ කියලා මම උපරිම මගේ ශක්තිය දැම්මා. දෙවියන් වහන්සේට යාච්ඡා කරා, නිරහාර කරා. නමුත් මට වැටහුණා මගේ කාලය මම ඊට වඩා හොඳයි. එදා යොෂුව ඇතුළු පිරිස අවුරුදු 20න් එහා කොටස අරගෙන ගියා වගේ මටත් හිතුණා තරුණ අය දෙයක් කරා නම් මීට වඩා බලවත් දෙයක් මල් පැලයකට වතුර දානකොට ඒකේ පැලෙන් පොට්ටුවක් එනවා. මලක් එනවා. ඒ වගේ මට හිතුණා තරුණ ළමයි සමග දෙයක් පටන් ගත්තා නම් මීට වඩා බලවත් දෙයක් වෙයි කියලා. හලෙලුයා. හොඳයි අපි අලංකාර ගීතිකා ගායනා කරමින් අපොලසම් දෙමින් නටමින් ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ දූතයෝ දෙවියන් වහන්සේ දෙසා ක්‍රියා කරන්නට යනවා. හලෙලුයා. ඔබට මහිමය වේවා. මහිමය වේවා. ගෞරවය දෙනවා. උන්වහන්සේට ගෞරවය දෙමින්
අපි අපේ තරුණ යාඥාව අවසන් කිරීම සඳහා මම සුමුදු සහෝදරයාට ආරාධනා කරනවා අවසාන යාඥාව සඳහා. හාලෙලූයා. ශුති වේවා, ප්‍රශංසා වේවා. ආදර දෙවියන්ට වහන්සේ ශුති කරනවා ස්වාමිනේ. අද දවස නිසා ස්වාමිනේ, මේ අනාර්ග මොහොත නිසා වහන්සේ අනිකවර ශුති කරනවා ස්වාමිනේ. මේ මොහොත නිසා ශුති ස්වාමිනේ වහන්සේ මේ තරුණ ජීවිතවලට ස්වාමිනේ කතා කරන්න පිණිස ස්වාමිනේ මෙවන් ආකාරයේ ස්වාමිනේ මොහොතක් වහන්සේ ලබා දුන් නිසා වහන්සේ අනිකවර ශුති කරනවා ස්වාමිනේ. ආද දෙවියන් මේ එක්කෙනෙක්ව ස්වාමිනේ වහන්සේ ස්පර්ශ කළ මැනව ස්වාමිනේ වහන්සේ වචනේ කිව්වා ප්‍රඥාවේ පටන් ගැනීම නම් දෙවනස්ලැත්තව බය වීමයි කියලා. ඔබ වහන්සේට බයව ගත කරදී ස්වාමිනේ ඔබ වහන්සේගේ ස්වාමිනේ ප්‍රඥා බුද්ධිය ඔවුන් තුල වහන්සේ වැඩි වර්ධනය ගන්න නිසා ශුති කරනවා ස්වාමිනේ. මේ මොහොත නිසා අනිකවර ශුති ස්වාමිනේ. අද ස්වාමිනේ අප සමග එක්කහුණා වයට ස්වාමිනේ ඔබ වහන්සේ දුන්නා පණිවිඩය නිසා අනිකවර ශුති කරනවා ස්වාමිනේ. ජීවිතයට ආශිර්වාද කළ මැනව ස්වාමිනේ මෙතන ගායනය කරාව වාදනය කරාව ස්වාමිනේ ඔබ වහන්සේගේ වචන බෙදාගත්තා ඔය සියලු දෙනා ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනේ. මේ යන මොහොතේදී සියලු දේ ඔබ වහන්සේට බාර කරනවා. මිල්ලන් ආශ්‍රය ජේසුස්ගේ අතිතුන් නාමයෙන්